ගුඩ් මෝර්නිං. ඉතින් උදේම නැගිටලා මේ අද තියෙනවා අපේ ඔෆිස් එකේ කට්ටියගේ ටීම් බොන්ඩින් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒ පැත්තට යන්න තමයි මේ සූදානම්. ඉතින් අපි ඒ පැත්තට. ඉතින් එළිය හොඳටම වහිනවා. ඉතින් අපේ තියෙන මං හිතන්නේ ඉන්ඩෝර් ඇක්ටිවිටීස් වගේ. අපි ගිහිල්ලා බලමු මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා ඒ පැත්තට. යන එක තමයි මේ වැඩේ වෙස්සත් එක්ක අපි ගිහිල්ලා බලමු. කොහොමද මේ පැත්තේ තත්ත්වය? මම අර පැත්තේ තියෙන බීච් එක. මෙතන තියෙනවා පොඩි විලක් වගේ. තේලිය වහින හොඳට. අපි Kalau better apa? Tanggar. ඉතින් ටීම් බොන්ඩින් එකට ගිහිල්ලා ඇවිල්ලා මම ගියා ටේබල් ටෙනිස් ගහන්න. ඉතින් ටේබල් ටෙනිස් ගහලා ආයෙ පොඩ්ඩක් පුලේ ආවා බාර් ඒරියා එකට. ඉන්න බාර් ඒරියා එක. මොකද ගන්නෙ? Okay, if I record or vlog. For vlog. Vlog, yeah. Is that okay? Oh my God, the vlog! Oh yay! Do some dancing, huh? Dancing. Yeah. It's for vlog, eh? Yeah. With the lemon grass syrup, soda water, refreshing one. Oh, already tried? Yeah, this one, right? No, different. That one, Puppet signature. Okay, then like we will cooking. Okay. Thank you. Right, thank you. Yeah. Oh, yay. ඉතින් අපි ලන්ච් එකට. ඉතින් ලන්ච් එක පටන් ගන්න හදන්නේ පොඩි සෙට් එකක් එක්ක තියෙන පොඩි මෙනු එකක්. මම දන්නේ ඒකේ මෙනු එකේ තියෙන නම. අපි මේක try කරලා බලමු. ඉතින් ලන්ච් එක කරන් ඉවරලා අපි යන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා. අපි යන්න හදන්නේ ක්‍රිකට් ප්ලේ කරන්න කියලා. අපි ගිහලා බලමු.
ටෙනිස් කෝට් එක ඇතුලේ ක්‍රිකට් ගැහුවේ ඇත්තරම. ඉතින් කට්ටිය හැමෝම කැමති ක්‍රිකට් වලට හින්දා. ඉතින් දැන් මං ආව රූම් එකට පොඩ්ඩක්. රූම් එකට ඇවිල්ලා මේ මගේ ළඟ තිබ්බා මේ ලොකු කැම් එක, මිරර්ලස් කැම් එක. ඒක දාලා මම දැන් ආයේ කෝට් එක පැත්තට යනවා. මොකද මේ කට්ටිය හැරි ෆුට්බෝල් ගහනවා කියලා මම දැන් ඩිලාන්ට කෝල් කරාම කිව්වා. ඉතින් බලමු ගිහලා ෆුට්බෝල් ප්ලේ කරන්න කියලා. බීච් එක පැත්තේ ඉඳලා මේ පූල් එක පැත්තේ පොඩ්ඩක් වෙලා වාඩිලා ඉඳලා මං ආව රූම් එකට ඇවිල්ලා පොඩ්ඩක් වොෂ් එකක් දාගත්තා. දැන් වොෂ් එකක් දාගෙන යනවා ඩිලාන්ගේ රූම් එක පැත්තට. ගිහිල්ලා හැමම ඩිනේ ගන්න තමයි යන්නේ. අපි යනවා එහෙනම් ඩිලාන්ගේ රූම් එක පැත්තට. බලමු. ඩිලා Hi, Bhuvan. Welcome to Bin Town. ඔක වෙන්නේ Very. හා ඔව් සේම් රූම් හැබැයි පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ප්‍රශාන්ත්ගේ පිට්වල ඉන්න මේ සයිඩ් මේ සයිඩ් ටේබල් එක. ඔව් මගේ සයිඩ් ටේබල් එකක් තියෙනවා. හැබැයි මේ කලර් එක වෙනස්. කලර් එක වෙනස්. ඒක පොඩි චේන්ජස් ටිකක් තියෙනවා. but same හැබැයි. ඉතින් මං ආවා ඩිලාන්ගේ රූම් එකට. Hi. යබත් වටියකින් ඩිනර් ගන්න යන්න. ඉතින් ඩිනර් එකත් අරගෙන ඩීජේ එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් එතන විනෝද වෙලා මම ආවා රූම් එකට. දැන් ඉතින් රෑ 12ට විතර 12යි මෙහෙ වෙලාවෙන්. ඉතින් හරිම නිදිමතයි. හිතා ගන්න ඕනේ මහන්සි. හෙට උදේ 10 වෙනකොට චෙක් අවුට් වෙන්න ඕනේ. චෙක් අවුට් වෙලා මම යනවා ආයේ ෆෙරි එකේ සිංගප්පූරුවට. වන්ඩර්ලා එකට ගිහිල්ලා මුස්තාෆා එකට ගිහිල්ලා shopping කරලා එන්න තමයි plan එක තියෙන්නේ. බොහොම සීමිත කාලයක් තින්නේ. ආයේ flight එක රැටට තියෙන හින්දා. ඉතින් අපි බලමු හෙට කොහොමද අපේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් අද දවසට සමුදීලා නිදා ගන්න තමයි මේ සූදානම. එහෙනම් good night හැමෝටම. ආයේ හම්බෙමු හෙට උදේ. එහෙනම් good night ආයේ පාර. ඉතින් good morning. අද තමයි මේ ටුවර් එකේ අන්තිම දවස වෙන්නේ. ඉතින් අද අපි ක්ලබ් මේට් බින්ටන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න ඕනේ 10 විතර වෙනකොට. දැන් වෙලාව හරියටම උදේ 8යි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නත් යන්න ඕනේ. දැන් තමයි නැගිට්ටේ. ඉතින් වොෂ් එකක් දාලා කෝපි එකක් බීලා යන්න ඕනේ. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අද අපි 10ට චෙක් අවුට් වෙලා මෙතන ඉඳලා අපි යනවා සිංගප්පූරුවට ආයි ෆෙරි එකේ. ෆෙරි එකේ ගිහිල්ලා සිංගප්පූරුවේදී තව මගේ විශේෂ දෙයක් තියෙනවා සිංගප්පූරුවල. ඒක කලෙක්ට් කරගන්න යන්නත් ඕනේ. ඒක ගැන අපි කතා කරමු පස්සේ. ඒ ගැන වීඩියෝස් කීපයක් මම කරන්නත් හිතාගෙන ඉන්නවා. විශේෂ දෙයක්. ඉතින් අපි බලමු ඒක කලෙක්ට් කරගන්නත් ඕනේ. ඊට පස්සේ සිංගප්පූරුවල පොඩ්ඩක් shopping කරලා
ඊට පස්සේ ආයේ ශ්‍රී ලංකාව බලාගෙන මේ පියාසර කරන තමයි කල්පනාව තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අද දවසේ වැඩ කටයුතු කරන්න හිතාගෙන ඉන්නේ. හරි දැන් චෙක් අවුට් වෙන ඔක්කොම රෙඩි. මම දැන් යනවා කට්ටිය එකතු වෙන තැනට. එහෙනම් ක්ලබ් බැඩ්මින්ටන් හොටෙල් එකට සමුදෙන්න තමයි මේ සූදානම්. එහෙනම් අපි යන් ෆෙරි ටර්මිනල් එක පැත්තට. Bye bye everyone. Bye. Okay, bye bye bye. Bye, boss. Bye. Okay, see you guys soon. Anyone expect again? I know how is it? Good. Yeah, good. Yay! I'm really glad that you really enjoy here. So maybe later I can ask you a favor. When you have a time, when you go back home, maybe you can put like your review at the TripAdvisor and also the Google review. So you can put like a 5-star, and then you can put the name of the staff over there, because really gonna be help us a lot. And don't forget to put my name also. My name is Nur, by the way. And now we're gonna go to the ferry terminal, which is gonna be took like 15 to 20 minutes. But before we go, please make sure everyone bring your passport already with you. Make sure your boarding pass already with you. Your phone and nothing left inside your room or safe or any restaurant. All good? Make sure your wife, your husband, your friends here already. Okay, sure. And one more time, thank you so much for choosing Club Med Bintan. In Club Med, we never say goodbye. We always say see you soon. So I will see you soon. Maybe tomorrow morning I'll see you to have a breakfast and dancing together with us. So see you soon, everyone. We just wait for another 4 people, and then after that we're gonna go. Thank you. Thank you. Lamay chicken. Nanti nih kak? ඉතින් අපි බින්ටන් අයිලන්ඩ් එකට සමුදීලා ආයි සිංගප්පූරුවට යන්න හදනවා. ඉතින් තුෂියම ඉන්නවා. චතුර ඉන්නවා පිටිපස්සේ. ඉතින් අපි සිංගප්පූරුවේදී ආයි හම්බෙමු. Security personnel who are easily identifiable may be deployed to conduct checks on bags and personnel. We
අරින්න අතර. අතර ගන්නද? අතර ගන්නද? මේ එන්න මල්ලි. අය එන්න කියන අතර ගන්නද? ඈ අතර ගන්නද? නෑ මේ ඉතින් අපි තාමර ෆෙරි ටර්මිනල් එකෙන් සිංගප්පූරුවේ එළියට ආවා. දැන් ඊළඟට යන්නේ අපි අපේ හෙඩ් ඔෆිස් එකට. හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා බෑග් ටික එහෙ තියලා යනවා මුස්තාෆා එක පැත්තට. ඉතින් මුස්තාෆා එක පැත්තට ගිහිල්ලා ඊළඟට එකකින් ඒකේ shopping කරලා ආයේ වැලියු ඩොලර් එක පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ shopping කරලා ඊළඟට ආයේ ඔෆිස් එකට ඇවිල්ලා ඔෆිස් එකේම තියෙනවා ස්පෙෂල් පැකේජ් එකක්. ඒ ලැගේජ් පැකේජ් එකක්. ඉතින් ඒකත් අරගෙන යන්න ඕනේ සිංගප්පූර් චැන්ගි එයාපෝට් එකට. ඉතින් ඔක තමයි කරන්න දෙන්නේ මට ඊළඟට. හරි ඉතින් අපි හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා අපේ බෑග් ටික තියලා දැන් යන්න හදන්නේ මුස්තාෆා එකට. ඉතින් මුස්තාෆා එකට ගිහිල්ලා ඩොලර්ස් වගේක් තියෙනවා මාරු කරගන්න ඕනේ සිං ඩොලර් වලට. මාරු කරගෙන තමයි ඉතින් shopping කරන්න යන්න ඕනේ. අපි ටැක්සි එකක් දැම්මා 6 සීට් එක. බලමු. ඒක ඇවිල්ලා ඉතින්. ඇවිල්ලා තියෙන්නේ. ටාගට්ස් ටික සන්තෝෂයි. සුනත් මහන්සි වුණා දැනන්න සුනට කන්නත් නැහැ අපිටත් නැහැ කන්න. සන්තෝෂයි. සන්තෝෂයි. හරි නේද එයාපෝට් එකේ දැන් 32 33 okay 33 33.4 32.4 yeah okay 33 yeah Door number? door number 2 I don't know how yeah keep yeah okay
ඉතින් අපි දැන් ඉන්නේ චැන්ගි එයාපෝට් එකට ඇවිල්ලා බැගේජ් ටික දාලා බැගේජ් වලට දාලා දැන් මේ මොන හරි කන්න යන්න කියලා තමයි බලන්නේ. තව අපිට පැයක් වගේ තියෙනවා ෆ්ලයිට් එකට. චතුර අර උඩ තියෙන කන්න උඩ කාලෙමද? ඒ කාලෙම චතුර මේ කාලෙම කාලෙම නේද? මොකද ඇතුළට ගියොත් තව ගණන් වැඩි. බෑන්ක් එක නැති වේවා මගේ බෑන්ක් එකේ. ඔව් බෑන්ක් එක නැති වේවා. නැති වේවා? ඔව්. බෑගේජ් එක. දැන් මට ඉන්න තමයි වෙන්නේ. The Ramly chicken burger. Nice. Like you eat egg, can eat egg. Yeah. They have an egg and then got a barbecue. Our orange one. Which one? This one. You beef. You can eat beef. Beef also nice. But the price also same. Better you take it. ඉතින් දවස් 3ක සුන්දර සංචාරය නිම කළා. නැවත ගෙදර බලා යන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මම ඉන්නේ චැන්ගි එයාපෝට් එකේ ෆ්ලයිට් එකට ඇවිල්ලා ෆ්ලයිට් එකට බෝඩ් වෙලා. ඉතින් තව පැය 3කින් මම ලංකාවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරා කියලා. ඉතින් ඔයගොල්ලෝ enjoy කරා නම් like කරලා subscribe එකක් දාගෙන යන්න. තවත් මේ වගේ ලස්සන vlog අරන් ඉන්න ඉස්සරහට බලාපොරොත්තු වෙමු. ඉතින් තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඔයගොල්ලන්ට සමුදෙනවා. ගිහින් එන්න. ජය වේවා.